එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම්. අද වීඩියෝ එක සතුට ගැන. සතුට කියන්නේ මොකද්ද? මම නම් හිතන්නේ සතුට කියන එකට දෙන්න හරිම නිර්වචනයක් නැහැ. එහෙනම් ඉතින් අපි කතා කරමුකෝ සතුටින් ඉන්නේ කොහොමද? සතුටින් ඉන්න අපිට මොනවද ඕන කියලා. ඔයාලා බලන්න ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. අපි ඉතින් ඩේ අවුට් එකක් ගිහින් එන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් බලන ගමන් අපි සතුට කියන්නේ මොකද්ද කියලාත් කතා කරමුකෝ එහෙනම්. ගොඩාක් දෙනෙක් සතුට කියලා හිතන්නේ ලොකු වාහනයක්, ලොකු ගෙයක්, ගොඩාක් සල්ලි තියෙන එක. හැබැයි මට අනුව නම් සතුට කියන්නේ ජීවත් වෙන හැම මොහොතක්ම ආදරෙන් විඳින එක. ඔයාට පුළුවන් ඔයාගේ එදිනෙදා ජීවිතය ඇතුලේ පුංචි පුංචි දේවල් වලින් සතුට හොයාගන්න. උදාහරණයක් විදිහට ඔයා සින්දුවක් අහන එක, එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් ගෙදරින් එළියට ගිහිල්ලා පරිසරය විඳින එක. මෙන්න මේ වගේ චූටි දේවල් වලින් ඔයාට ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්නේ පානදුර බීච් එකේ. අපි චුටි පික්නික් එකක් ආවා. බීච් එක පැත්තට නම් යන්න බෑ, ගොඩක් අවුවයි. ඉතින් අපි හැවන තියෙන තැනක් හොයාගෙන එතන වෙලා ඉඳගෙන තමයි මේ ඉන්නේ. ඉතින් කවදා හරි දවසක මේ දේවල් අපිට ආදරෙන් ලස්සනට මතක් කරන්න පුළුවන් මතකනේ. ඉතින් හැම මොහොතක්ම සතුටින් විඳින්න අමතක කරන්න එපා. ඉතින් අද අපි ආපු ඩේ අවුට් එක ගැන කියන ගමන්ම මම ඔයගොල්ලන්ට සතුට කියන්නේ මොකද්ද? සතුටින් ඉන්නේ කොහොමද කියලාත් කියලා දෙන්නම්. ඊළඟට ගොඩාක් අය කරන වැරදි දේ තමයි එක්කෝ අතීත ජීවත් වෙනවා නැත්නම් අනාගතේ ජීවත් වෙනවා. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. අපි එක්කෝ වෙලා ඉවර දේවල් ගැන හිත දුක් වෙනවා. ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනනේ. ඊට පස්සේ අපි කවදාවත් වෙලා නැති අනාගතේ මෙන්න මෙහෙම වෙයි කියලා හිතාගත්ත දේවල් ටිකක් ගැන දුක් වෙනවා. ඉතින් හැම වෙලේම අපි පුරුදු වෙන්න ඕන මෙන්න මේ මොහොත ජීවත් වෙන්න. අපි උදේම බීච් එකට ගිහිල්ලා පික්නික් එකක් ගිහිල්ලා දැන් යන්න හදන්නේ දෙහිගල සූ එකට. මේ වොයිස් කට් නේ එහෙමද? අරයාගේ vlog එකත් බලන්න. දැන් අපි මේ පානදුරේ ඉඳන් දෙහිවලට ට්‍රේන් එකේ යන ගමන් ඉන්නේ. මම නම් ට්‍රේන් එකේ යන්න හරිම ආසයි. දැන් අපි ආවා දෙහිවලට. දෙහිවල ස්ටේෂන් එකේ ඉන්නේ. ඊළඟට අපේ ජීවිතේට සතුට ගෙන ලොකුම සාධකය තමයි අපේ වටේ ඉන්න මිනිස්සු. අපිව තේරුම් ගන්න අය, අපේ සතුටෙදි වගේම අපේ දුකේදිත් ළඟින් ඉන්න අය. ඉතින් ඔයාගේ සර්කල් එකට ඔයා තෝරගන්න ඕන මෙන්න මේ විදිහේ ආදරණීය මිනිස්සු. මොකද ඔයාගේ සතුට ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙනුත් තීරණය වෙන්න අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන විදිහේ ආදරණීය මිනිස්සු ඔයාගේ ජීවිතේ වටේ නැත්තම් තනියම ඉන්න එක තමයි හොඳම දේ. මොකද ටොක්සික් මිනිස්සු ඔයාගේ ජීවිතයට ලං කරගෙන ඒ වගේම ඔයාගේ ජීවිතේ සතුට නැති කරගන්නවට වඩා ඔයාට පුළුවන් වෙන්න ඕන ශක්තිමත්ව තනියම ඔයාගේ සතුට හොයාගන්න. ඔන්න ඉතින් අපි දැන් සුව එකට ඇවිත් ඉන්නේ. මුලින්ම අපි ආවා මින් මැදුරට. එහෙනම් ඉතින් බලමුකෝ මේ ටිකේ ලස්සන අපේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ. ෆොටෝ ගහනකම් අපේ බෑග්ස් ඔක්කොම අල්ලන් ඉන්න යාළුවා තමයි මේ ඉන්නේ. හයි අපි දැන් සූ එකේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. අර දෙන්නත් ඉස්සරහින් යනවා. බැයි මට නම් දැන් ඇවිදින එක ඇති වෙලා තියෙන්නේ. ගාඩිය හින්දා ඇති වගේ මේ අද ඉතින් යනවා. තව යන්න ඕන බර එක යාළුවෙක් අදවත් ඇවිත් නැහනේ. ඒකට ඉතින් යාට ආසයිලු ඇවිදින්න. ඉතින් අපි යනවා පවුනියා මේ බලමු ඉතින් ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නවා අපි උදේ ගියේ පානදුර බීච් එකට හින්දා මේ දැන් මෙහෙමම ඉවර වෙලා දෙහිවල බීච් එකටත් යමු කියලා අපි දැන් කන්නත් ඕනේ කන්න තැනකුත් මේ බල බල තමයි යන්නේ බලමු කොහෙද නුඹ ළඟ තනි වෙන්න ඕන මගේ වචනයද පවසන්න ඕන කොහොමද පවසන්නේ ආශා නුවේ සුසුමක් පවා සුවඳගෙන තව
ලස්සනයි. අනේ කියන්නේ අනේ කූල් මේ ටික. ෂොක් ලස්සන. අනේ මෙතන අංකල් කෙනෙක් ඉඳලා එයා හරි ආදරෙන් එතන හැමදේම අපිට කියලා දුන්නා. එහෙනම් අපි යන්නේ. බයි. දැන් ඉතින් අපි සූ එකේ ඉඳන් දෙහිවල බීච් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ හැබැයි ඉතින් මාරම අවුවයි. ඒත් ඉතින් අපිට හිතුණා ආපු එකේ බීච් එකට ගිහින් යනවා කියලා. මොකද මම ආසම තැන තමයි බීච් එක. අපි ආවා දෙහිවල බීච් එකට. මේ ලොකේෂන් එක හොරෙයිද බලන්නකෝ. मैं बारिश बारिश सातों की हो या एक सूर पे मैं बारिश दिल तो हो या मजबूर मैं बारिश मैं बारिश सातों की हो या एक सूर पे मैं बारिश दिल तो हो या मजबूर मैं बारिश ඔන්න ඉතින් අපි සතුටින් ගෙවුණු දවසත් ඔයගොල්ලෝ බැලුවානේ. දැන් ඉතින් අපි ආයෙමත් කතා කරමු සතුට ගැන. සතුටින් ඉන්න නම් ඊළඟට අපිට තේරුම් ගන්න ඕන දේ තමයි අපිට හැම වෙලාවෙම 100% සතුටින් ඉන්න බෑ. අපේ ජීවිතේ දුක හිතෙන දවසුත් අපිට තියෙනවා. ඉතින් ඒ වගේ දුක හිතෙන දවස් වලට හිතන්න ඒ දවසට තියෙන්නේ පැය 24යි කියලා. ඉතින් හැම දවසක්ම ඉක්මනින් ගෙවිලා යනවා. ඊළඟට මම හැම වීඩියෝ එකකින්ම වගේ කියන දේ තමයි ඔයාව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. සෝෂල් මීඩියා වල දක්න දේවල් එක්කවත් ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. අපි හැමෝටම තියෙන්නේ එකිනෙකාට අනන්‍ය වුණ ලයිෆ් ස්ටයිල් එකක්. ඉතින් ඇයි අපි තව කෙනෙක් දිහා බලලා අපේ දුක සතුට තීරණය කරන්නේ? හැම වෙලාවෙම ඔයා වෙන්න බලන්න. ඔයා සතුටින් ඉන්න. ඔයාගේ ජීවිතේට ලැබිලා තියෙන දේවල් දිහා ආයෙමත් පාරක් පොඩ්ඩක් බලන්න. හැම වෙලාවෙම නැති දේවල් ගැන හිත දුක් වෙනවා වෙනුවට මේ මොහොතේ ඔයාගේ ජීවිතේ මොනවද තියෙන්නේ කියලා බලන්න. සමහර විට ඔයා දැන් මේ ගෙවන ජීවිතේ තව කෙනෙක් හීනමවන ජීවිතේ වෙන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම ඔයා ගාව තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාව සතුටින් තියන්න පුළුවන් තව චුටි මැජික් එකක් වගේ දෙයක් තියෙනවා. ඒක මට මේ වීඩියෝ එකෙන් නම් ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ නැහැ. හැබැයි මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ඒක ගැන කියන්නම්. ඉතින් ඔයත් සතුටින් ඉන්න කරන්නේ මොන වගේ දේවල්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඒකත් උදව්වක් වෙන්න පුළුවන් නේ. ඉතින් මේ හැම දෙයකම අවසානයේ ඔයා කරන්න ඕන ඔයාව ආදරෙන් බලාගන්න එක. ඔයාව සතුටින් බලාගන්න එක. සෙල්ෆ් ලව් වලින් අපේ ජීවිතේ අපි නොහිතන තරම් ගොඩාක් දුර ගෙනියන්න පුළුවන්. ඉතින් අනිත් අයට ආදරය කරන්නත් කලින් මුලින්ම Tamanට ආදරය කරලා ඉන්න. මොකද Tamanට ආදරය කරන කෙනෙක්ට තමයි පුළුවන් මේ මුළු ලෝකෙටම ආදරය දෙන්න. දැන් ඔයගොල්ලෝ මේ බල හිටියේ vlog එකේ ඊළඟ දවස. ඊළඟ දවස කිව්වට මේ day out එක යන්න කලින් දවස එක යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ගෙදරින් අපිට කෑම එවලා තිබ්බා. ඉතින් අපි ටවුන් එකට ආවා ඒ කෑම ටික ගන්න. ඊට පස්සේ ඉතින් චුටි රවුමක් දාලා ආයෙමත් දැන් මේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන ගමන්ම ඊළඟට ඕන මොන වගේ වීඩියෝ එකක්ද කියලාත් කියන්න. දැන් මම මේ ඔයගොල්ලන්ට මගේ nails පෙන්නන්නේ. ඒවා කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මේ තියෙන්නේ මං ඒ දවස්වල බල හිටපු K-drama එක මේ වෙද්දි නම් එක බලලා ඉවරයි. ඒක ඇත්තටම මාරම ලස්සනයි. හැබැයි ඉතින් අන්තිමට දුක හිතෙනවා. ඒ වුණාට ඒ K-drama එකෙන් අපේ ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් මම බලලා තියෙන K-drama වලින් ලස්සන K-drama එකක් තමයි මේක. එහෙනම් ඉතින් අපි ආයෙත් vlog එකකින් හම්බෙනකම් thank you for watching. Bye. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවි